සෑහෙන්න අපේ ටියුෂන් ක්ලාස් යන කෙල්ලෝ ඉන්නවා. සෑහෙන්න අසරණ වෙලා. හොඳද? කොල්ලොත් එක්කන් සම්බන්ධකම් ඇති කරගෙන රූම්ස් වලට එක්කන් ගිහිල්ලා අනවශ්‍ය විදිහට ලිංගික ඇසුරු කරගෙන ඉතින් දරු පැට කුසට දීලා ඉතින් අනාථ කරලා ගොඩාක් අය අඩාගෙන වැළපීගෙන කතා කරනවා. තැඹිලි ගෙඩියකින් කිරියන කතන්දරයක් හිමන්ද එහෙම එන්න පුළුවන්ද තැඹිලි ගෙඩියකින්? මේ තැඹිලි ගෙඩියකින් ඉතින් කිරියෙන්නේ කොහොමද? එහෙම ඒ කියන්නේ මැජික් එකක් ඒක. ඒක මැජික් එකක්. අනිවාර්යෙන් ඒක විද්‍යාවක් මහත්තයෝ. ඒක මිනිස්සුන්ට බලන්න දැන් මං තැඹිලි ගෙඩියක් දැන් කඩාගෙන එන්නම් මහත්තයෝ ගහින්. එතකොට ඒ තැඹිලි ගෙඩිය නිකන් මම මෙතන තිබ්බා කියලා ඒක කොහොමද නිකන් කිරිමුට්ටියක් වගේ උතුරන්නේ? තැඹිලි ගෙඩියෙන් කිරියන්නේ කොහොමද? එතකොට අපේ ලංකාවේ අය ඔය තරම් ඔච්චරම මෝඩ වෙන්න එපා. මං එයාගේ මැරෙන්න තියෙන දිනේ පවා මං එයාගේ ඉදිරියට වෙන්න තියෙන දේවල් ඉදිරියේදී වෙන්නේ නැති දේවල් සුබ දේවල් අසුබ දේවල් සියලුම දේ මම එයාට මම කියනවා. මම බොරු දේවල් කරන්නේ නැහැ. මම මේ වෙනකන් කිසිම කෙනෙක් මුලාවකට දාලා නැහැ. මනෝරිකා මෑණියෝ කිව්වහම අපේ මේ කාන්තාවන් ඇත්තටම ගොඩක් අසරණ වෙලා ඉන්න අයට මම මේ වෙද්දින් පිහිට වෙලා තියෙනවා. ලක්ෂ කෝටි ගාණකට පිහිට වෙලා තියෙනවා. දැන් ඔබතුමාට පේන්නේ නැද්ද මේ 10ක් 15ක් විතර මෙතන දැන් මේ ටයිම් වෙද්දී ඇවිල්ලා ඉන්නේ මේ මාව බලන්න නෙමෙයි. මේ මගේ මේ කිසිම දෙයක් බලන්න නෙමෙයි මේ මගේ මංගාවට ඇවින් ඉන්නේ මේ දියුණුව සඳහා වශීකුරුකම් ඉගෙන ගන්න බැරි දරුවන්ට මේ වැඩ කටයුතු මේ මිනිසුන්ගේ ප්‍රශ්න වලට විසඳුමක් ලබන්න තමයි මහත්තයෝ මේ මංගාවට ඇවිල්ලා ඉන්නේ මේ පිරිස. ඒකට දැන් ඔබතුමාටත් පේනවා ඇවින් ඉන්න පිරිසටත් පේනවා මං කොහොමද මේ ඉන්න විදිය කියලා. මමත් දියුණු වෙලා ඉන්නේ මේ গুপ্ত විද්‍යාව ගුරුකම් ශාස්ත්‍රයේ මේ දියුණුව මේ සඳහා කරන දේවල් වලින් තමයි මමත් මේ තත්ත්වෙ ඉන්නේ අද. මම කරන්නේ මගේ කිරියත්තගේ පොතේ දැනුම උපාධියක් සමග අරගෙන උපාධියක් තියෙනවා. උපාධිධාරණියක්. ඒ කියන්නේ গুপ্ত විද්‍යාව සම්බන්ධ. গুপ্ත විද්‍යාව සම්බන්ධව උපාධිධාරණියක් මට මේ අවශ්‍ය කරලා දෙන්න කිව්වොත් මට මේ වරු ගණන් වරු දෙකෙන් වරු තුනෙන් දවස් දෙකෙන් තුනෙන් පැයෙන් දෙකෙන් තුනෙන් ගුරුකම් කරන්න බෑ. ඒක බොරු කතාවක්. මට කෝටියක් දෙනවා කිව්වොත් මම ඒ වැඩේ බාරගන්නේ නැහැ. ඒ කියන්නේ මගේ කිරියත්තා මට දීලා තියෙන්නේ මිනිස්සුන්ට පිහිට වෙන්න. ඒ දෙන්න දෙපැත්තේ කොතනක හිටියත් මහත්තයෝ ඒ දෙන්නගේ නන්දක මේ කියන්නේ ඡායාරූප දෙක උපන්දින තියෙනවා නම් උපන්දින දෙක ඒ කිසිම දෙයක් නැත්තම් ෆොටෝත් නැත්තම් නන්දක තියෙනවා නම් එයාට භාවිතා කරන නැත්ත නම තියෙනවා නම් අනිවාර්යෙන් ওই දින ගණන් වෙද්දින් මට බල්ලෙක් වගේ නම්මලා දෙන්න පුළුවන්. එතකොට දැන් ඔය අනියන් සම්බන්ධතා තියෙනවනේ. ඒ අනියන් සම්බන්ධතා කියන දේවල් කඩන්න. එතකොට යම් කිසි දෙයක් කරලා තියෙනවා නම් ඒ මිනිස්සයාට හොඳද? දැන් කියන්නකෝ දැන් පිරිමි ළමයෙකුට මම වැඩ කටයුත්තක් කරනවා. ඒ වැඩ කටයුත්ත කරනකොට ඒ ගෑල් ළමයා වැඩ කටයුත්ත බාර දුන්නාම මහත්තයෝ ඒ වැඩ කටයුත්තදී ඒ පිරිමි ළමයාට තවත් ගෑල් ළමයෙක් යම් කිසි දෙයක් කරලා. ඒ යම් කිසි දෙයක් කරාට පස්සේ ඒක කොඩි විනයක් නේ. ඒක ආපිට කපන්න අනිවාර්යයෙන්ම තුම්මන්සලක හෝ දියමංකඩක නාන තොටුපළක සොහොන් පිටියකට යන්න ඕනි අපි. එතකොට ඔබතුමාගේ බිරිඳ දරුවෝ ඉද්දින් ඔබතුමා මංගාවට එනවා. අර ගැහණු කෙනා මට වශී කරලා දෙන්න මෑණියනි. මට සතියකට සති දෙකකට මට එයත් එක්ක ලිංගිකව ඇසුරු වෙන්න ආසයි. ඔබතුමාට පේනවා මේක බුලත් කොලේ. බුලත් කොලේ මත තමයි මේක තබලා තියෙන්නේ. මම මේ කුවේට් එකේ කුවේට් ජහරා කියන්නේ කුවේට් රටේ ජහරා රාජ්‍යයේ ඉන්න අපේ ලංකාවේ කුරුණෑගල මල්කඩුව අක්කා කෙනෙක්ගේ වැඩක් මේ. එයාට ජීවම් කරන මම දැන් එයාගේ වැඩ කටයුත්ත මම ඊයේ ඉඳන් තමයි මම වැඩේ බාරගත්තේ. පටන් ගත කරගෙන යන්න එයාගේ වැඩේට වශී ආකර්ෂණයට ජීවම් කරන රූප දෙක මේ. ඒ කියන්නේ මේ තියෙන්නේ පිරිමි රූපේ මේ තියෙන්නේ ගැහැණු රූපේ. ඒ කියන්නේ මේක පිරිමි වශීයක්. එතකොට ඔය අනියන් සම්බන්ධතාවයක් කඩන්න ඒ දෙන්නගේ නම තිබ්බොත් නමට නම රූපෙට රූපේ. ඉතින් ඒ විදිහට අනියන් සම්බන්ධතා කඩන්න තිත්ත බන්ධනයක් තියෙනවා. තිත්ත බන්ධනය. ඔව්. ඒ කියන්නේ තිත්ත වැලක්, තිත්ත මලක් මේ තියෙන්නේ මේ තෙල්ලක ඖෂධ වර්ග 9කින් හිදගත්තු තෙලක් මේක වශීයකට. මේ තෙල්ලක ඔයා වුණත් කමන්නේ ඔයාට වශී කරගන්න උමනා කෙනෙක් වෙනවා. ඔයාගේ දැන් නෝනා තරහ වෙලා කියන්නකෝ. ඔයාගේ නෝනා මොකක් හරි ප්‍රශ්නයකට ගෙදර පොඩි ආරවුලකට වත් එක්ක හිටමනාපින් ඉන්නේ. ඔයා මේ තෙල්ලකින් ටිකක් අරගෙන ගිහිල්ලා තිලකයක් වගේ තියාගෙන නළල චුට්ටක් ඔයාගේ නෝනාත් එක්ක කතා කරන්නකෝ බලන්න. ඔයාට ඒ දින ගණන් වෙද්දින් අනිවාර්යයෙන්ම ඔයාගේ නෝනා ඔයාට බැල්ලියක් ගන්නට කතා බහ කරලා වශී වෙන්නේ නැද්ද කියලා බලන්න. ඕන් සුරවරං සුරපත්‍ර කාලී වරං ඕන් අසුරවරං අසුරපත්‍ර කාලී වරං ඕන් ගුරුවරං ගුරුපත්‍ර කාලී වරං ඕන් නාගවරං නාගපත්‍ර කාලී වරං. මේ කොල්ලගෙන් ප්‍රයෝජනේ අයිති ප්‍රයෝජනේ අරගෙන උගෙන් කඩා වඩාගෙන සල්ලි පණන් හිටන් අරගෙන වෙන කොල්ලෙක් එක්ක යාළුණා. එතකොට මේ කොල්ල අන්ත අසරණ වෙනවා. ඒ කියන්නේ අර අවංකව ආදරය කරන කොල්ලෙක් නම් අසරණ වෙනවා. ඒ කියන්නේ අර සෙල්ලම් බෝනික්කෝ වගේ එහාට මෙහාට තල්ලු කර පද්ද පද්දින කොල්ලෙකුට නම් වැඩි ඔක ගාණක් නැහැ. එහෙම විරහවකට
වේදනාවෙන් දුකෙන් ඉන්න පිරිමි ළමයෙක් හරි මට ඉන්නවා නම් එහෙම මට කතා කරන්න මෑණියනි මට මෙහෙම දෙයක් වුණා මට මේ කෙල්ල ඕනි. ඔයාට මම අනිවාර්යෙන් දින 18 වෙද්දී ඒ කෙල්ල වරන් දෙනවා. ආයිබෝවන් ඔබට වාසනාවන්ත සුන්දර දවසක් ප්‍රාර්ථනා කරනවා. යන්ත්‍ර මන්ත්‍ර গুপ্ত විද්‍යාව. ඇත්තට මේකෙන් වැඩ කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවද? එහෙම ඉන්නවනම් ඒ මිනිස්සු වැඩ කරන්නේ මොන වගේද? ඇත්තට මේකේ සත්‍යතාවයක් තියෙනවද? ඒ සම්බන්ධ කතා බහ කරන්නට අද දවසේ මම ඉතුරු ගත්තා මනෝරිකා මෑණියෝ. ආයිබෝවන්. ඉතින් කොහොමද? හොඳයි. වැඩ කටයුතු බහුලයි. ඒ අතරතුර ඉතින් කාර්ය බහුල වෙලාවක තමයි අදත් පැමිණියේ. ඉතින් ඔබතුමාගේ වැඩසටහනට සහයෝගයක් දක්වන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔබතුමිය හොඳින් ඉන්නා වගේම ඔබතුමියගෙන් වැඩ කරගත්ත මිනිස්සුත් හොඳින් ඉන්නවද? හොඳින් ඉන්නවා. වැඩ හරි කියලා තියෙනවා. සාර්ථක වෙලා තියෙනවා ගොඩාක් අයට. මම නම් හිතන්නේ මේක මිත්‍යාවක් කියලා. ඔයා කොහොමද මේක නිත්‍යාවක් කියන්නේ? ඔයාට යම් කිසි දෙයක් ඕන නම් මට බාර දෙන්නකෝ. මම මේක නිත්‍යාවක්ද මුලාවක්ද කියලා මම ඔයාට ඒ දින ගණන් ඇතුළත ඔයාට මම ප්‍රතිඵල ලබා දෙන්න. හැබැයි බහුතරයක් ඉන්නේ කොතන බැලුවත් මිනිස්සු අහුවෙච්ච මිනිස්සු, මුලා වෙච්ච මිනිස්සු, වංචාවට අහුවෙච්ච මිනිස්සු. මම නම් දැකලා නැහැ මේකෙන් ඇත්තම සත්‍යතාවයක් අද වෙනකම්. ඇත්තටම මේ ගුරුකන් ශාස්ත්‍රය ගත්තහම මහත්තයෝ මේ ගුරුකන් ශාස්ත්‍රයේ ගොඩාක් බහුල පිරිසක් ඉන්නවා. මේ ඒ කියන්නේ මේ මන්ත්‍රයක්වත් මේ ශාස්ත්‍රයේ පැත්තෙන් මේ ශාස්ත්‍රය හැමෝටම කරන්න බෑ. මේක අත්හදා බලලා දැන පුරුදු උගත් මේකට උගත්භාවය මේකට ක්‍රියාශීලීභාවය මේකට ඇත්තටම මේක කැපකිරීමෙන් හැම දෙයකටම මේ ගුරුකන් ශාස්ත්‍රය ඇතුලේ මගේ කිරියත්තගේ පරම්පරාව පැරණිගත දේවල් තමයි මම කරන්නේ. මම බොරු දේවල් කරන්නේ නැහැ. මම මේ වෙනකන් කිසිම කෙනෙක් මුලාවකට දාලා නැහැ. මනෝරිකා මෑණියෝ කිව්වහම අපේ මේ කාන්තාවන් ඇත්තටම ගොඩක් අසරණ වෙලා ඉන්න අයට මම මේ වෙද්දින් පිහිට වෙලා තියෙනවා. ලක්ෂ කෝටි ගාණකට පිහිට වෙලා තියෙනවා. දැන් මෙහෙම දැන් ඔබතුමියට කියන්න පුළුවන් ඔබතුමිය පිහිට වෙලා තියෙනවා. ඔබතුමිය මෙහෙම වෙලා තියෙනවා කියලා. නමුත් සමාජයේ මිනිස්සුන්වත් අපිවත් දන්නේ නැහනේ මේ ඇත්තටම ඔබතුමිය එහෙම වැඩ කරලා තියෙනවද කියලා. මෙහෙමයි මහත්තයෝ. දැන් ඔබතුමාට පේන්නේ නැද්ද මේ 10ක් 15ක් විතර මෙතන දැන් මේ ටයිම් වෙද්දී ඇවිල්ලා ඉන්නේ මේ මාව බලන්න නෙමෙයි. මේ මගේ මේ කිසිම දෙයක් බලන්න නෙමෙයි. මේ මගේ මංගාවට ඇවින් ඉන්නේ මේ දියුණුව සඳහා වශීකුරුකම් ඉගෙන ගන්න බැරි දරුවන්ට මේ වැඩ කටයුතු මේ මිනිසුන්ගේ ප්‍රශ්න වලට විසඳුමක් ලබන්න තමයි මහත්තයෝ මේ මංගාවට ඇවිල්ලා ඉන්නේ මේ පිරිස. ඒකට දැන් ඔබතුමාටත් පේනවා ඇවින් ඉන්න පිරිසටත් පේනවා මං කොහොමද මේ ඉන්න විදිය කියලා. මමත් දියුණු වෙලා ඉන්නේ මේ গুপ্ত විද්‍යාව ගුරුකන් ශාස්ත්‍රයේ මේ දියුණුව මේ සදා කරන දේවල් වලින් තමයි මමත් මේ තත්ත්වෙ ඉන්නේ අද. මේක පාවිච්චි කරලා දියුණු වෙන්නත් පුළුවන්ද? දියුණු වෙන්න පුළුවන්. ඉතින් අද මේ රටේ මෙච්චර මේ දුප්පත් මිනිස්සු ඉන්න විදිහක් නැහැනේ. ඉතින් දුප්පත් මිනිස්සු ඉන්නවා මහත්තයෝ. දුප්පත් මිනිස්සු මේ ඉතින් වැඩසටහන් බලලා මේ මනෝරිකා මෑණියෝ හම්බ වෙන්න එන්නකෝ. දියුණුවට හදලා දෙන්න. දියුණුවට බලගත් තෙල් වර්ග තියෙනවා. බලගත් ආකර්ෂණ යන්ත්‍රමාලාවල් තියෙනවා. මංජුසාවල් තියෙනවා. බෙහෙත් ඖෂධ වට්ටෝරු සදා. ඉතින් ඒ දියුණුවට කතා කරන්නකෝ. ඉතින් දියුණුව හදලා දෙන්නම්කෝ. දැන් ඒ වගේ දෙයක් ගත්ත කියලා කොහොමද දියුණු වෙන්නේ? ඇත්තටම මෙහෙමයි. ඒ වගේ දෙයක් ගත්තා කියලා දැන් ඇත්තටම තෙල් ටිකක් සුරේකට දාලා දුන්නා කියලා යන්ත්‍රයක් දුන්නා කියලා ඇත්තටම මිනිස්සුයෙකුට දියුණු වෙන්න බෑ තමයි. ඒ මිනිස්සයාගේ ලග්නේ උපන් වෙලාව උපන් දිනේ ඒ සියලුම දේ මට දෙන්න. මං එයාගේ මැරෙන්න තියෙන දිනේ පවා මං එයාගේ ඉදිරියට වෙන්න තියෙන දේවල් ඉදිරියේදී වෙන්නේ නැති දේවල් සුබ දේවල් අසුබ දේවල් සියලුම දේ මම එයාට මම කියනවා. ඒ කියන්නේ වෙලාව ජම්මපත්‍රය දුන්නොත් අනාගතය ගැන සම්පූර්ණම මේ සටහනක් ඔබතුමිය දෙනවා. පැහැදිලිවම දෙනවා. මං ගාවට ඇවින් වුණත් ඒක බලන්න පුළුවන්. එන්න උපන් වෙලාව උපන් දිනය ලග්නය ඒ සියලුම දේ අරගෙන මං ගාවට එන්න. මං ඒ ටික ඔයාලා ඉන්න තැන මම හදලා දෙනවා ඒක. සාමාන්‍ය කොච්චර කාලෙකින් දියුණුව සඳහන් කරලා දෙනවද? මෙහෙමයි සාමාන්‍යයෙන් දියුණුවට මම වැඩ කටයුතු කරන්නේ මිනිස්සු කියනවා කොණ්ඩේ කපා ගන්නවා, බෙල්ල වැල දා ගන්නවා, මැරෙනවා, නොයෙකුත් වැඩසටහන් යනවා. නොයෙකුත් වෙද මහත්තුරු මෑණිවරුන්ගේ. හැබැයි ඒ වුණාට මම කවදාවත් තිලකයක් තියලා රතු රෙද්දක් පොරවගෙන පච්චවඩමක් දාගෙන දෙවියන් වහන්සේ යක්කු පෙරේතයෝ බැල්මක් ආවා කියලා මම ඒ වගේ වැඩ කටයුතු කරන්නේ නැහැ. මම මෙතෙක් වෙනකම් වැඩ කටයුතු වලට සහභාගී වෙලා තියෙනවා මහත්තයෝ. මම කරන්නේ මගේ කිරියත්තගේ පොතේ පතේ දැනුම උපාධියක් සමග අරගෙන. උපාධියක් තියෙනවා. උපාධිධාරණියක්. ඒ කියන්නේ গুপ্ত විද්‍යාව සම්බන්ධව. গুপ্ত විද්‍යාව සම්බන්ධව උපාධිධාරණියක් ඔබතුමාට මට පෙන්වන්න පුළුවන් ඒ උපාධිය ගත්තු ඡායාරූපය පිටපත්. ඉතින් සහතික සම්මාන. ඉතින් ඒ දේවල් ඇතුව තමයි මේ গুপ্ত විද්‍යාව කරගෙන යන්නේ. මගේ මතේ මේ කියන්නේ මේ අපිව දාලා යන කෙනෙක් අපිට ආදරේ නැති කෙනෙක් මේ গুপ্ত විද්‍යාව පාවිච්චි කරලා ආයි ගෙන්න ගන්න අපිට ජීවත් වෙන්න පුළුවන් දෙයක් මිනිසුත් එක. ඔව් පුළුවන් මහත්තයෝ. මෙහෙමනේ গুপ্ত විද්‍යාව කියලා ගත්තාම গুপ্ত විද්‍යාවේ දියුණුවට විතරක් නෙමෙයි වැඩ කටයුතු තියෙන්නේ.
ඒ ගුප්ත විද්‍යාව, යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර, බුදුදහම පැත්තෙන් ඒ සියලුම වැඩ කටයුතු මම කරනවා. ඔව් වශීකුරුකමක් ගත්තාම වශීකුරුකමකට කරන්න අවශ්‍ය ඒ දෙන්නගේ නම්, ෆොටෝ, උපන්දින නැත්තම් නම් දෙක, ඒ කියන්නේ නමට රූපෙට රූපේ ඒ විදිහට ඒ වැඩ කටයුතු කරන්න පුළුවන්. මට තියෙන ගැටලුව තමයි දැන් අද කාලේ වෙනකොට මෑණියෝ දැන් මේ වර්තමානයේ වෙද්දී බහුලව තියෙන ප්‍රශ්නයන්නේ මේ ආදර සම්බන්ධතා, විරහව සම්බන්ධව. දැන් මට අවශ්‍යයි මාව දාලා යන කෙනාව ගෙන්න ගන්න. මං හිතන්නේ මේ යන්ත්‍ර මන්ත්‍ර গুপ্ত විද්‍යාවෙන් එක පුළුවන් ඒ කියලා. යන්ත්‍ර මන්ත්‍ර গুপ্ත විද්‍යාවෙන් පුළුවන් මහත්තයෝ මේ දේ කරන්න බැරි නෑ. ඒ කියන්නේ දැන් ඔබතුමා මට අහවල් මේ ගෑල් ළමෙක් ඉන්නවා මෑණියනි, මට මෙයා වශී කරලා දෙන්න කිව්වොත් මට මේ වරු ගණන් වරු දෙකෙන් වරු තුනෙන් දවස් දෙකෙන් තුනෙන් පැයෙන් දෙකෙන් තුනෙන් ගුරුකම් කරන්න බෑ. ඒක බොරු කතාවක්. මට කෝටියක් දෙනවා කිව්වොත් මං ඒ වැඩේ බාරගන්නේ. ඒ කියන්නේ මගේ කිරියත්තා මට දීලා තියෙන්නේ මිනිස්සුන්ට පිහිට වෙන්න. හොඳද? ඒ දෙයින් මම අසරණ වෙච්ච කෙනෙක්ගෙන් තවත් අසරණ කරලා ඒ දෙයින් මේ දෙයක් බලාපොරොත්තු වෙන්නේ අන්න ඒකයි. වශී ගුරුකමක් කරන්න අනිවාර්යෙන් පුළුවන්. මේ গুপ্ত විද්‍යාව යටතේ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ගත්තාම, গুপ্ত විද්‍යාව ගත්තාම මේ හතරම මේ ගුරුකම් ශාස්ත්‍රයට අයිති දෙයක්. දැන් එතකොට කොච්චර කාලයක් තුලදී ඔබතුමීලා ගෙනලා දෙන්න පුළුවන්ද? නැත්නම් මේ ඒ කාල සීමාව කොච්චරක්ද? ඔව් මෙහෙමයි. ඇත්තටම වශී ගුරුකම් කරන්න අපේ ලංකාව අය විතරක් නෙමෙයි පිටරට අයත් කතා කරනවා. ඇත්තටම ලංකාවේ වුණත් පිටරට වුණත් කොහේ වුණත් මම ඔය ඉස්සෙල්ලා කියපු දින ගණන් වලට වැඩ කටයුතු කරන්න බෑ. මම කොහොමත් මේ වැඩ කටයුතු ඒ විදිහට මම බාරගන්නේ. මට අනිවාර්යෙන් දින 18ක් දින 23ක් ඒ වගේ කාලයක් යනවා. සමහරක් විට මහත්තයෝ මේ පිටරට ඉන්න අයට මාසේ එකමාර ඒ වගේ දින ගණන් යනවා. ඉතින් චුට්ටක් ඉවසීමෙන් ඉන්න ඕනේ වැඩ කටයුත්ත සාර්ථක වෙනකම්. සමහරක් කට්ටිය කියන්නේ දින දෙකෙන් තුනෙන් කළා දෙන්නම් කියලා. නෑ දින දෙකෙන් තුනෙන් නම් මම නම් කොහොමදවත් ඒ විද්‍යාවට මම කැමති නෑ. ගොඩක් සම්බන්ධතා තියෙන්නේ එක්කෝ මේ පෙම්වතා හෝ පෙම්වතිය ලංකාවේ අනිත් කෙනා පිටරට. ඔව්. ඒ වගේ දේවල් කරන්න පුළුවන්ද? පුළුවන් කරන්න. ඒ කියන්නේ අපේ කාන්තාව පිටරට ඉන්නවා නම් යෙදිලා එතකොට පිරිමි ළමයා ඉන්නවා නම් ලංකාව ඇතුළත ඒ දෙන්න දෙපැත්තේ කොතනක හිටියත් මහත්තයෝ ඒ දෙන්නගේ නන්දක මේ කියන්නේ ඡායාරූප දෙක උපන්දින තියෙනවා නම් උපන්දින දෙක ඒ කිසිම දෙයක් නැත්තම් ෆොටෝත් නැත්තම් නන්දක තියෙනවා නම් එයාට භාවිතා කරන නැත්ත නම තියෙනවා නම් අනිවාර්යෙන් ওই දින ගණන් වෙද්දී මට බල්ලෙක් වගේ නම්මලා දෙන්න පුළුවන්. දැන් ඔබතුමිය ඔහම කතා කරාට මම දන්නේ නැහැ ඔබතුමිය අලුතෙන් මන්ත්‍රයක්වත් දන්නවද කියලා. මන්ත්‍ර දන්නවා මහත්තයෝ. මන්ත්‍ර ඒ මන්ත්‍රයක් පුළුවන් පද පේලිය හතරක් මට කියලා වෙන්න. ඔව් මෙහෙමයි. සමහරක් අය ඉන්නවා මන්ත්‍ර ඇත්තටම මම කැමති නෑ මන්ත්‍ර එළියට දෙන්න. ඇත්තටම ඒවා 1100ට වඩා ලක්ෂ කෝටි ගණන් ජීවත් කරලා තියෙන මන්ත්‍ර ඔය වශී ගුරුකම් ගත්තාම වශී ගුරුකම් කරන දෙවිවරු ඉන්නවා. ඒ දෙවිවරුන්ගෙන් තමයි අපි වැඩ කටයුතු ගන්නෙ. හොඳද? ඒ කියන්නේ දෙවිවරු අපිට ඇඟට වැහුන්නේ නැති වුණාට පොතේ පතේ තියෙනවා ඒ පුද සත්කාර කරන්න ඕනි ඒ අවශ්‍ය ගුරුකමට අවශ්‍ය දෙවිවරු පිහිටලා ඉන්නවා. දැන් ඇත්තටම ශිව පාර්වති ගත්තාම ශිව පාර්වති වශී ගුරුකම් වලට අංක 1. එතකොට කාලිමෑණියන්ට බාර කරලා වශී ගුරුකම් කරනවා. කාලිමෑණියන්ට කියන මන්ත්‍රයක් මං කිටි මන්ත්‍රයක් ඔයාට කියන්නම්. ඔයා මට අභියෝගයක් දුන්නා. ඒ නිසා මම අභියෝග දෙන්නම්. ඕම් සුරවරං සුරපත්‍ර කාලී වරං ඕම් අසුරවරං අසුරපත්‍ර කාලී වරං ඕම් ගුරුවරං ගුරුපත්‍ර කාලී වරං ඕම් නාගවරං නාගපත්‍ර කාලී වරං. දැන් මොකද්ද මේ මන්ත්‍රය? මේ මන්ත්‍රය තමයි මහත්තයෝ වශී ගුරුකමකට කාලිමෑණියන්ට පුදු සත්කාර දීලා කාලිමෑණියන් හරහා වැඩ ගන්න මන්ත්‍රයක් මේක. මේ මන්ත්‍රය අති ප්‍රබලයි. කාලිමෑණියන් හරහා වැඩ ගන්නවා කියන්නේ ඇත්තටම කාලිමෑණියන් එක්කම වැඩ කරනකොට ඒ විදිහට පුදු සත්කාර දීලා තමයි කාලිමෑණියන්ගෙන් පිහිට ගන්න ඕනි. දැන් අපි දකින ගොඩක් කට්ටිය අපි සොහොනේ ගිහලා තමයි ගුරුකම් කරන්නේ. අපි තුම්බන්සලේ කරන්නේ, දියකඩිති වල කරන්නේ. එහෙම තැන් තියනද ගුරුකම් කරන්න? මෙහෙමයි. ගුරුකම් ශාස්ත්‍රයක් ගත්තාම ඇත්තටම මගේ දේවාල භූමියේ මගේ මේ මිදුලේ තැනක එතකොට මහත්තයෝ ඊට අමතරව සොහොන් පිටවල තුම්බන්සල වල ඇත්තටම මේ කොඩි වෙන හුනියම් බන්ධන මේ වශී ගුරුකම් කරන්න දේවල් තියෙනවා. නැත්තේ නෑ. ඒක ඇත්තක්. ඒක බොරුවක් නෙමෙයි. ඒක මේ නිත්‍යාවක් නෙමෙයි. ඒක ඇත්තටම ඇත්තක්. එතකොට දැන් මොන වගේ වැඩ දේ වගේ තැන්වල කරන්නේ සාමාන්‍යයෙන්? ඇත්තටම මෙහෙමයි. සොහොන් පිටිවල කරන්න ඕනේ කොඩි වෙන බන්ධන හුනියම් කපන ඒවා. එතකොට දැන් ওই වශී ගුරුකමක් ගත්තාම මහත්තයෝ දෙන්නෙක් සමගිකරණ එකට නම් සොහොන් පිටිවලට තුම්මන්සල වලට යන්න අවශ්‍යතාවයක් නැහැ ඇත්තටම. ඒක දේවාලය ඇතුළෙම දේවාල භූමියේම ඒ වැඩේ සිද්ධ කරන්න පුළුවන්. එතකොට දැන් ඔය අනියන් සම්බන්ධතා තියෙනවනේ. ඒ අනියන් සම්බන්ධතා කියන දේවල් කඩන්න. එතකොට යම් කිසි දෙයක් කරලා තියෙනවා නම් ඒ මනුස්සයාට
හොඳද? දැන් කියන්නකෝ දැන් පිරිමි ළමයෙකුට මම වැඩ කටයුත්තක් කරනවා. ඒ වැඩ කටයුත්ත කරනකොට ඒ ගෑල් ළමයා වැඩ කටයුත්ත බාර දුන්නාම මහත්තයෝ ඒ වැඩ කටයුත්තදී ඒ පිරිමි ළමයාට තවත් ගෑන් ළමයෙක් යම්කිසි දෙයක් කරලා. ඒ යම්කිසි දෙයක් කරාට පස්සේ ඒක කොඩි විනයක්නේ. ඒක ආපිට කපන්න අනිවාර්යයෙන්ම තුම්මන්සලක හෝ දියමංකඩක නාන තොටුපළක සොහොන් පිටියකට යන්න ඕනි අපි. දැන් මම මේ මෑත කාලේ දැක්කා මේ සමාජ මාධ්‍ය තුලත් ලංකාවේ බොහෝසේ ප්‍රසිද්ධියටපත් වුණා මේ දරුපළු නැති කෙනෙකුට අම්මා කෙනෙක් කාන්තාවකට දරුපළු දෙන්න ගිහිල්ලා අර යාව නිර්වත් කරලා තැඹිලි ගෙඩියකින් කිරියන ක්‍රමයක්. මොකද්ද මේ මේක ඇත්ත නැත්ද? මෙහෙමයි. ඒක ඇත්තට මේ වැඩසටහන මමත් බැලුවා. ඒ වැඩසටහන ඇත්තටම ඒ ගෑන් ළමයාට කරපු ලොකුම අසාධාරණයක් නේ ඒක. ඇත්තටම දරුපල නැති කියන්නේ ඔය දරුපල නැති වෙන්නේ සාමාන්‍යයෙන් එයාගේ උප්පත්තියෙන්ම එන ජන්මයක් වෙන්නත් පුළුවන්. එහෙම නැති වුණොත් එයාගේ මහත්තයාගේ බහුතර ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. මෙයාගේ ගර්භාෂය තුල වැඩෙන දෙයක් වෙන්නත් පුළුවන් මහත්තයෝ. එතකොට මේ යන්ත්‍ර මන්ත්‍ර গুপ্ত විද්‍යාව පැත්තෙන් එයාට එහෙම දෙයක් තියෙනවා නම් මට එයාගේ උපන් දිනේ උපන් වෙලාව මට උපන් දිනේට උපන් වෙලාව දෙන්න මට මං ගාවට එන්න ඒ උපන් වෙලාව හරහා බලනවා ඉස්සෙල්ලා. මෙයාට මොකද්ද තියෙන ග්‍රහ දෝෂ ග්‍රහඵල මට මෙයාට මොකක් හරි ලෙඩක්ද දෝෂයක්ද ඒ විදිහට බලලා මහත්තයෝ මේ ඒ දේවල් හරහා යන්ත්‍ර මන්ත්‍ර පැත්තෙන් දේවල් කරන්න පුළුවන්. මම දැක තැඹිලි ගෙඩියකින් කිරියන කතන්දරයක් එහෙම මම දැක එහෙම එන්න පුළුවන්ද තැඹිලි ගෙඩියකින්? නෙමෙයි තැඹිලි ගෙඩියකින් ඉතින් කිරියන්නේ කොහොමද? එහෙම ඒ කියන්නේ මැජික් එකක් ඒක. ඒක මැජික් එකක්. අනිවාර්යෙන් ඒක විද්‍යාවක් මහත්තයෝ. ඒක මිනිස්සුන්ට බලන්න දැන් මම තැඹිලි ගෙඩියක් දැන් කඩාගෙන එන්නම් මහත්තයෝ ගහින්. එතකොට ඒ තැඹිලි ගෙඩිය නිකම්ම මෙතන තිබ්බා කියලා ඒක කොහොමද නිකන් කිරිමුට්ටියක් වගේ උතුරන්නේ? ටැබ්ලෙට් ගෙඩියෙන් කිරියන්නේ කොහොමද? එතකොට අපේ ලංකාවේ අය ඔය තරම් ඔච්චරම මෝඩ වෙන්න එපා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ප්‍රශ්න කරදර කම්කටොළු තියෙනවා. නැත්තේ නෑ ඕනම කෙනෙකුට. හැබැයි ඒ ප්‍රශ්න තිබුණා කියලා ඇත්තටම ඔය වගේ දේවල් වලට රැවටෙන්න එපා. විශ්වාසකින් තැනකට එන්න කතා කරන්න අපේ කාන්තාවන් ඉන්නවා මහත්තයෝ සෑහෙන්න අපේ ටියුෂන් ක්ලාස් යන කෙල්ලෝ ඉන්නවා. සෑහෙන්න අසරණ වෙලා. හොඳද? කොල්ලොත් එක්කන් සම්බන්ධකම් ඇති කරගෙන රූම්ස් වලට එක්කන් ගිහිල්ලා අනවශ්‍ය විදිහට ලිංගික ඇසුරු කරගෙන ඉතින් දරු පැට කුසට දීලා ඉතින් අනාථ කරලා ගොඩාක් අය අඩාගෙන වැළපීගෙන කතා කරනවා. අනික මේ බහුතර සමාජ මාධ්‍ය හරහා ගොඩක් දේවල් වෙලා තියෙනවා. ගොඩක් දේවල් වෙලා තියෙනවා. ඔව් ඉතින් අපේ ඔය පොඩි ගැහැණු ළමයි කාන්තාවන් ඉතින් ඔය විදිහට රැවටලා ඉන්නව නම් මට කතා කරන්න මේ මනෝරිකා මෑණියෝ අංක 1ටම ඔය වශීගුරුකම් සම්බන්ධව මම අංක 1ටම ඔයගොල්ලන්ට වැඩ කටයුතු කරලා දෙනවා. ඔබතුමිය දැන් මෙතන රූප දෙකක් කියලා තියෙනවා. ඔව්. දැන් මට තියෙන ගැටලුව දැන් ඕවා සාමාන්‍ය දේවාල වල නම් රූප ඕවා දැන් මේ වැඩසටහන් වලටයි එතන මෙතන එහෙම අරන් යන්න හොඳයිද ඕවා? මෙහෙමයි. මේක මහත්තයෝ මේක ගත්තාම දැන් මේක ඔබතුමාට පේනවා මේක බුලත් කොලේ. බුලත් කොලේ මත තමයි මේක තබලා තියෙන්නේ. මම මේ කුවේට් එකේ කුවේට් ජහරා ඒ කියන්නේ කුවේට් රටේ ජහරා රාජ්‍යයේ ඉන්න අපේ ලංකාවේ කුරුණෑගල මල්කඩුව වෙන අක්කා කෙනෙක්ගේ වැඩක් මේ. එයාට ජීවම් කරන මම දැන් එයාගේ වැඩ කටයුත්ත මම ඊයේ ඉඳන් තමයි මම වැඩේ බාරගත්තේ. පටන් ගත කරගෙන යන්න එයාගේ වැඩේට වශී ආකර්ෂණයට ජීවම් කරන රූප දෙක මේ. ඒ කියන්නේ මේ තියෙන්නේ පිරිමි රූපේ මේ තියෙන්නේ ගැහැණු රූපේ. ඒ කියන්නේ මේක පිරිමි වශීයක්. හොඳද? පිරිමි කෙනෙක් වශී කරගන්න. ඒ අක්කව අමාරු වට්ටලා මිල මුදල් යවලා යාගේ. ඉතින් මේක ජීවම් කරලා තියෙන දෙයක් තමයි මම මේ මෙතනට ඔබතුමාට මේ වැඩසටහනට දැන් මෙතන පෙන්වන්න මම මේ ගෙනාවේ. එහෙම කියන එක අවුලක් නැද්ද එහෙම පෙන්වන්නේ? එහෙම නෑ. මේක ජීවම් කරලා තියෙන දෙයක් නේ. බුලත් කොලෙත් එක්ක මේක ජීවම් කරලා තියෙන දෙයක් තමයි මේ. මේක මේ මෙතනින් මේ ගේ ඇතුළට ගෙනිච්චා එළියට ගෙනිච්චා එහෙම කියලා මේකෙන් මේ බලය මේ කඩාපවතින්නේ නෑ. මේකේ බලයම තමයි මහත්තයෝ. ඔය රූප දෙක විතරයි දෝනේ වශීගුරුකම කරන්නේ නෑ රූප දෙක විතරක් නෙමෙයි රූප දෙක ඒගොල්ලොන්ගේ ඉතින් දැන් නම් ෆොටෝ විස්තරය වැවිලානේ තියෙන්නේ ඉතින් ඒ යහම්මාලාවට මේ මල් තටු යහම්මාලාවට උමනා කරන බෙහෙත් ඖෂධ කැවිලි පළතුරේ සීලම දේවල් තියලා තියෙන්නේ එතකොට දැන් සාමාන්‍ය මගද්දුර කියලා ඔබතුමිය කියන්නේ ධ්‍යාන ගිනි ගත්තා නෑ ඇයි ඉතින් යහන ගිනි ගත්තා කියලා කියන්නේ මෙහෙමයි වශීගුරුකමකට යහන් ගිනි ගන්න එතකොට දැන් මෙහෙමනේ යහනක් ගිනි ගත්තොත් ගිනි ගන්නේ අපේ තියෙන නොසලකලමත්කමින් එක්ක පහනක් ගිනි ගන්න ඕනි නැත්නම් කපුරු පෙත්තක් ගිනි ගන්න ඕනි දැන් මේ වශියක් මේක මේ එකතු කිරීමක් නේ මේ එකතු කිරීමක් කරනකොට පහන් ගිනි ගන්න එතකොට මේ සාමාන්‍යයෙන් මේ හරකෙක් මේ නිදහස් කරන්න එළුවෙක් නිදහස් කරන්න වශියකට මහත්යෝ ඒ වගේ දෙයක් අයිති වෙන්නේ නැහැ ඌමනා වෙන්නේ නැහැ හැබැයි ඒව තමයි මිනිස්සු කළා වංචා කරලා අල්ලි ගන්න ඒ වගේ දේවල් ඉතින් කියලා තමයි අපේ කාන්තාවන් රවට්ටලා මිනිස්සු මිල මුදල් ගන්නේ වශීයකට ඒ වගේ දෙයක් ඇත්තටම දෙන්නෙක් සමගි කරන තැනකට ඒ වගේ දෙයක් ඕනේ නැහැ. ඒ වගේ දේවල් උමනා වෙන සිද්ධි තියෙනවා. ඒ සිද්ධියට අනුව ඒ දේවල් මේ උපය ගන්නවා මිසක් නූමනා දෙයකට ඒ දේ උපය ගන්න හරියන්නේ නැහැ නේ මහත්තයා.
ඕ මේ නොමිලේ කරන්න පුළුවන් කියලා මිනිස්සු මේ බෝඩ් ගහන් ඉන්නේ. මෙහෙමයි. නොමිලේ කරන්න පුළුවන් කියලා මේ දේවල් ඇත්තටම ඒගොල්ලෝගේ නම් ෆොටෝ උපන්දින දුන්නා කියලා මට මේ රූප දෙකවත් ගන්න බෑනේ නොමිලේ. බෑනේ ඔව්. මේ දෙක හදවලා ගන්න තියෙන්නේ ජුවලරි ෂොප් හරහා. ඔව්. හොඳද? එතකොට මම කොහොමද නොමිලේ මේ දේ කරන්නේ? සාමාන්‍යයෙන් වියදමක් යනවා. ලක්ෂ කෝටි ගණන් යන්නේ නැහැ. සාමාන්‍යයෙන් වියදමක් ඇති දැරිය හැකි වියදමක් යනවා අනිවාර්යයෙන්ම. අපිට පළතුරු ටිකවත් කඩේකට ගිහින් ගන්න බෑනේ ඇත්තටම නිකම්ම. මිනිස්සු බොරුවක් ගන්න නොමිලේ කියලා. නොමිලේ කියලා මිනිස්සු ඉතින් බොරුවක් නේ කරන්නේ. එහෙම ඉතින් බොරුවට නොමිලේ කියලා ඉතින් කියන්න ඕනේ නැහැ. එතකොට අනියම් සම්බන්ධතා හැම හදලා දෙන්න පුළුවන්ද? අනියම් සම්බන්ධතා හදන්න පුළුවන්. අපේ ඇත්තටම ඔය අපේ කාන්තාවන්ගේ ස්වාම පුරුෂයා ගැහණිය අනියම් සම්බන්ධතා වලට පෙළඹිලා ඉන්න ගොඩක් අය කතා කරනවා මහත්තයෝ. අනියම් සම්බන්ධතා කඩන්න පුළුවන්. අනියම් සම්බන්ධතා කඩන්න ක්‍රම තියෙනවා. ක්‍රමවේද. ඔය වශී කර්ම ගත්තත් වශී කර්ම ගොඩක් තියෙනවා. රාශියක් තියෙනවා. හොඳද? එතකොට ඔය අනියම් සම්බන්ධතාවයක් කඩන්න ඒ දෙන්නගේ නම තිබ්බොත් නමට නම රූපෙට රූපේ. ඉතින් ඒ විදිහට අනියම් සම්බන්ධතා කඩන්න තිත්ත බන්ධනයක් තියෙනවා. තිත්ත බන්ධනය. ඔව්. ඒ කියන්නේ තිත්ත වැලක්, තිත්ත මලක්. හොඳද? ඔය දිමිගෝට වලට මේවා රහසිගතයි. මේවා ඉතින් ප්‍රසිද්ධියේ මේවා කියවන්න බෑ ඇත්තටම. අන්න ඒකයි. ඒකෝට දැන් ඔය මේ අනියම් සම්බන්ධ හදල් දෙන්නේ නැද්ද? අනියම් සමහර කට්ටිය එනවා ඉතින් බිරිඳ එහෙම ඉද්දි තව කෙනෙක්ව සම්බන්ධ කරගන්න. එනවා. తాවකාලිකව මට සතියකට දෙකකට සම්බන්ධ කරලා ඇත්තටම එනවා. ඒක කළද නැද්ද? මං කරන්නේ. ඒ කියන්නේ ඒක කරන්න බෑ. ඇත්තටම මමත් විවාහ වෙලා ඉන්න කාන්තාවක්. මටත් දරුවන් ඉන්නවා. එතකොට ඔබතුමාගේ බිරිඳ දරුවෝ ඉද්දින් ඔබතුමා මංගාවට එනවා. අර ගැහණු කෙනා මට වශී කරලා දෙන්න මෑණියනි. මට සතියකට සති දෙකකට මට එයත් එක්ක ලිංගිකව ඇසුරු වෙන්න ආසයි. ඒ හින්දා කියලා. එතකොට ඒ වැඩේ මම කරනවා කියන්නේ පෞල් ජීවිතයක් විනාශ කරන එක නෙමෙයිද? පෞල් ජීවිතයක් විනාශ කරන එකෙන් වෙන්නේ. ඉතින් ඒකෙන් ලොකු පාපයක් පවක් මට. මම ඒ නිසා මම මේ දේවල් හරහා වැඩ කටයුතු කරන්නේ නැහැ. ඉතින් ගුරුමෑණියනි දැන් යන්ත්‍ර මන්ත්‍ර গুপ্ত විද්‍යාව පස්සේ ගිහිල්ලා ගොඩක් මිනිස්සු අන්ත අසරණ වෙලා. ඔව්. එතකොට එහෙම අවස්ථාවක දැන් මිනිස්සුන්ට තව කෙනෙක්ව විශ්වාස කරන්න, තව කෙනෙක්ව මෙන්න මෙයා හරි කියලා විශ්වාස කරන්න මොකද්ද මිනිස්සුන්ට ඔබතුමීට කියන්න තියෙන්නේ? ඇත්තටම මෙහෙමයි. අපේ ලෝකවාසී ලංකාවාසී සීලුම ඒ කියන්නේ අපේ පින් පාර්ශවයේ කාන්තාවන් සීලුම දෙනාට මම කියන්නේ ඇත්තටම මේ ගුරුකන් ශාස්ත්‍රය ගත්තාම ව්‍යාජ විදිහට නොයිකුත් මෑණිවරු වෙද මහතුරු ඇති. එහෙම මම කිසිම කෙනෙකුට පහරක් එල්ල කරන්නේ නැහැ. මේ গুপ্ত විද්‍යාව ගත්තාම ගුරුකන් ශාස්ත්‍රය කරන්න පුළුවන් පිරිසක් ඉන්නවා. නැත්තේ නෑ. මේක ඇත්තටම මේ පරම්පරාගත මේ ගුරුකන් ශාස්ත්‍රය අති ප්‍රබලයි. හොඳද? ඒ කියන්නේ සාලි අශෝකමාල වුණත් වශී කරගත්තු ඒ පුදබිම් කාලයක මේ ගුරුකන් ශාස්ත්‍රය බොරුවක් නෙමෙයිනේ. ඇත්තක් නේ මහත්තයෝ. හොඳද? එතකොට මේක ගත්තාම දැන් මගේ වැඩසටහන යනවා මහත්තයෝ. මනෝරිකා මෑණියෝ කිව්වහම ඇත්තටම මේ ව්‍යාජ විදිහට මේ ඇත්ත කරන අයගේ මූණවල් ඒ වැඩසටහන් මේ අරගෙන වෙනත් ව්‍යාජ විදිහට පේජ් වල දාලා ඇත්තටම මුදල් හම්බ කරනවා. ඉතින් මට කතා කරනවා මෑණියනේ මම මෙච්චරක් දැම්මා මේ account number එකයි මෑණියෝ ෆෝන් උස්සන්නේ නැත්තේ. ඉතින් මම උඩ බිම යනවා. එහෙම කතා කරපුවාම ඉතින් මං අහනවා ඔයාලා කාටද සල්ලි දැම්මේ? මම ඇත්ත මනෝරිකා මෑණියෝ මට එවන්න account number එක දුරකථනක. ඉතින් ඒ එව්වහම මහත්තයෝ බැලුවාම නොයෙකුත් ප්‍රදේශවල වෙනකුත් අය එතකොට මගේ මේ වැඩසටහන් මගේ මූණ පෙන්නලා ව්‍යාජ විදිහට සල්ලි හම්බ කරනවා. මම කියන්නේ මගේ කාන්තාවන්ට මගේ සියලුම දෙනාට මගේ මේ වැඩසටහන් බලන ඔයගොල්ලෝ මනෝරිකා මෑණියෝ කිව්වහම මම මගේ ඔයගොල්ලන්ට මගේ එක නම්බරේ මම ඔයගොල්ලන්ට මගේ කටින්ම දැනුවත් කරන්නම්. ඒ නම්බරයට ඇර වෙන මනෝරිකා මෑණියෝ කියලා යන කිසිදු නම්බරයකට ඔයගොල්ලෝ අරන් රැවටිලා මට කතා කරන්න එපා. මෙච්චරක් දැම්මා අච්චරක් දැම්මා කියලා මට අර්ජාදු කරන්න එපා. මම මේ වගකීම බාරගන්නේ. මම වගකීමක් බාරගන්නේ මගෙත් එක්ක වැඩ සම්බන්ධ වෙලා ඒ විදිහට විශ්වාසයෙන් වැඩ කරොත් තමයි. එතන මම දැන් මේ තෙල් එකක් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව කතා බහ කරමු. මේ තියෙන්නේ මේ තෙල් එක ඖෂධ වර්ග 9කින් හිදගත්තු තෙලක් මේක වශීයකට. මේ තෙල් එක ඔයා වුණත් කමන්නේ ඔයාට වශී කරගන්න උමනා කෙනෙක් කෙනා ඔයාගේ දැන් නෝනා තරහ වෙලා කියන්නකෝ. ඔයාගේ නෝනා මොකක් හරි ප්‍රශ්නයකට ගෙදර පොඩි ආරවුලකට වත් එක්ක හිටමනාපින් ඉන්නේ. ඔයා මේ තෙල් එකෙන් ටිකක් අරගෙන ගිහිල්ලා තිලකයක් වගේ තියාගෙන නළල චුට්ටක් ඔයාගේ නෝනාත් එක්ක කතා කරන්නකෝ බලන්න. ඔයාට ඒ දින ගණන් වෙද්දින් අනිවාර්යයෙන්ම ඔයාගේ නෝනා ඔයාට බැල්ලියක් ගන්නට කතා බහ කරලා වශී වෙන්නේ නැද්ද කියලා බලන්න. ඒ කියන්නේ අපි කැමති කෙනා ළඟට ওই තෙල් බින්දුවක් ගන්න ගියාම අනිවාර්යෙන් ආකර්ෂණය වෙනවා. වශී වෙනවා මහත්තයෝ. මේකෙන් තෙල් බින්දුවක් ගාගෙන ගියාම මේක කරලම් බලන්න උනයි.
මොකද්ද මේකේ සත්‍යතාවය කියලා. මේක නිකන් මෙහෙම පෙන්නුවට මේ මිනිස්සු හිතනවා ඇති මේ පොල් තෙල් ටිකක් දාලා මේ විදියයි කියලා. මේක කරලා බලන්න ඕනෙම කෙනෙක් අරන් ගිහිල්ලා. මේක සත්‍යතාවය බලන්න ඕගොල්ලෝ. ඒ කියන්නේ අපි කැමති කෙනා ළඟට ඕක ගාගෙන ගියා නම් කැමති කෙනා වශී කරගන්න පුළුවන්. වශී කරගන්න පුළුවන්. ඒ තරම් බලගත්තු තෙල් එකක් මේක. සම්බන්ධයක් තියෙන්න ඕනද? මෙහෙමයි සම්බන්ධයක් තියෙන්න ඕනේ නැහැ. ඔව්. මගේ හිතේ කෙනෙක් ගැන ආදරයක් මේ විලාවක් මෙහෙම හැඟීමක් තියෙනවා නම් දැන් මෙහෙම හිතන්නකෝ දැන් ඇත්තටම දැන් ඔය ගුරුකන් ශාස්ත්‍රයේ යත්තේ ගත්තාම අපේ ඔය දැන් ඔය පන්ති යන කෙල්ලෝ කොල්ලෝ සාමාන්‍යයෙන් කෙල්ලෝ රූම් ගාන ඉතින් එක්කන් ගිහිල්ලා සෑහෙන්න අන්තසරණ වෙලා ඉඳලා ඉන්නවා. කොල්ලෝ ඉතින් ඒ කෙල්ල වේකල් අනාථ කරලා එපා කියලා වෙන කෙල්ලෙකුට යවලා. ඒ ගෑල් ළමයාට ඒ කොල්ල ඕනි නම් මට කතා කරන්න මම මේකෙන් තෙල් ටිකක් දෙන්නම්. ඔයා ඒක ගහගෙන ගිහිල්ලා එයාට කතා කරන්න. දැන් ගොඩක් කට්ටිය දැන් ගොඩක් කාන්තාවන්ට ප්‍රශ්නයක් නෙමෙයි. ගොඩක් කට්ටිය මේ ආදර සම්බන්ධතාවවලදී සමහරක් කට්ටියට මේ දරුවෝ හම්බෙන්න ඉන්නවා. ඊට පස්සේ අතෑරලා යන පිරිමි ළමයි සමහර කට්ටිය අනාථ කරලා අතෑරලා යනවා. ඒ වගේ අයට දඬුවමක් නැද්ද මොකුත් දෙන්න? දඩුවම් තියෙනවා. දඩුවම් තියෙනවා. දඩුවම් වලට මේ කොහොමද කෙරෙන්නේ කියලා මහත්තයාට ඒක මට හඳුන්වා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම කෙනෙක් ඉන්නවා නම් මට කතා කරන්න මං ගාවට එන්න මෑණියනි හරි අක්කේ හරි පුතේ හරි දුවේ හරි මොකක් හරි කියලා නංගි හරි කියලා මා ගාවට එන්න මම අනිවාර්යෙන් දින 18 වෙද්දින් බල්ලෙක් වගේ කාම ආශා වශී බන්ධනයක් කරලා බල්ලෙක් වගේ කකුල් දෙක ගාවට ගෙනලා දෙනවා මහත්තයෝ. දැන් සමහරක් කට්ටියගේ ප්‍රශ්න දැන් මේ එක සමහර ගෑල්ලමෙන්ටත් මේක තියෙනවා. ගෑල්ලම ගොඩාක් පිරුණම ආශ්‍රය කරනවානේ. ඔව්. කියන්නේ සමහර අවංක වාදනය කරන පිරිමිලා බොහොම අසරණ වෙනවා අවස්ථාවේදී. අසරණ වෙනවා. ඔව් ඇත්තට මෙහෙමයි. දැන් පිරිමි ළමයින්ටත් මේක පුළුවන්. දැන් පිරිමි ළමයා දැන් ගෑල් ළමයෙකුට ආදරය කරාට පස්සේ මේ දැන් සමහරක් ඇත්තටම ඔයා කියපු කතාව ඇත්ත. දැන් මේ කෙල්ලෝ ඉන්නවා මේ කොල්ලගෙන් ප්‍රයෝජනේ අයිති ප්‍රයෝජනේ අරගෙන උගෙන් කඩා වඩාගෙන සල්ලි පණන් හිටන් අරගෙන වෙන කොල්ලෙක් එක්ක යාළුණා. එතකොට මේ කොල්ල අන්ත අසරණ වෙනවා. ඒ කියන්නේ අර අවංකවම ආදරය කරන කොල්ලෙක් නම් අසරණ වෙනවා. ඒ කියන්නේ අර සෙල්ලම් බෝනික්කෝ වගේ එහාට මෙහාට තල්ලු කර කර පද්දින කොල්ලෙකුට නම් වැඩි ඔක ගාණක් නැහැ. එහෙම විරහවකට වේදනාවෙන් දුකෙන් ඉන්න පිරිමි ළමයෙක් හරි මට ඉන්නවා නම් එහෙම මට කතා කරන්න මෑණියනි මට මෙහෙම දෙයක් වුණා මට මේ කෙල්ල ඕනි. ඔයාට මම අනිවාර්යෙන් දින 18 වෙද්දින් ඒ කෙල්ල වරන් දෙනවා. බොහෝ වෙලා මේ අපි වශී ගුරුකම් ගැන දියුණුව ගැන බොහෝ දේවල් අපි කතා බහ කරා. ඉතින් අවසාන වශයෙන් කියන්නකෝ සමාජ මිනිස්සුන්ට දැනගන්නත් එක්ක ඔබතුමිය ඒව හැරුණම තාම මොනවද කරන්න යන්ත්‍රමන්ත්‍ර ගුරුකම්? ඔව් මෙහෙමයි මහත්තයෝ. දැන් අපි ඇත්තටම ඔබතුමා මාත් එක්ක කතා කරේ වශී සම්බන්ධව දියුණුව සඳහා මම ඒ දෙක පැත්තෙන් විතරක් නෙමෙයි ඉන්නේ. මම අනික් වැඩ කටයුතු පැත්තෙනුත් වැඩ රාජකාරී කරනවා. ඒ කියන්නේ ඉගෙන ගන්න බැරි දරුවන්ට ඉගෙනීමට මතක ශක්තියට ඉගෙනීමට කම්මැලි දරුවන්ට එතකොට සුරාව මත්ද්‍රව්‍ය මත්පැන් ඒ දේවල් නතර කරනවා. කොඩි වෙන හූනියම් බන්ධන ඔය ගුරුකන් ශාස්ත්‍රය ගත්තාම ඔයගොල්ලන්ට තියෙන ඕනම ප්‍රශ්නයක් කියපුවම සියලුම දේ මෙතනට අදාළයිනේ. එන්නේ සියලුම දේට මම උපසත්කාර කරනවා. ඕනම දෙයකට ඔබතුමීට කතා කරන්න ඕන කෙනෙකුට පිහිටක් වෙන සරණක් වෙන ඔබතුමීට පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරේ යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් ගැන මනෝරිකා ගුරුමෑණියත් එක්ක. ඉතින් කතා කරන්න ඒකේ දුරකථන අංකයට තිරේ දේශන දුරකථන අංකයට ගන්න වීඩියෝ කෝල් එකක් එතුමියමද ඉන්නේ කියලා බලන්න එන්න මුණ ගැහෙන්න එතුමියගේ දේවස්ථානට ඇවිල්ලා ඔබගේ වැඩ කටයුතු රාජකාරිය එතුමියකින් කරගන්න පුළුවන් නම් කරගන්න. ඉතින් ඔබතුමිය ළඟට එන මිනිස්සුන්ට පිහිටක් වෙන සරණක් වෙන උන්ට ශක්තියක් වෙන ඔබතුමියට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.